Hi guys, කොහොමද ඔයාලට? අද අපි ඇවිල්ලා ඉන්නේ Dragon Mart එකට. ඉතින් Dragon Mart කියවහම ඔයාලා බලන්න තියෙන්නේ මොකද්ද මේ කියලා? ඔව් මේක ස්පෙෂල්, මේකේ ස්පෙෂල් එකක් තියෙනවා. Dragon Mart කියලා කියන්නේ මේක හදලා තියෙන මේ බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක ඇවිල්ලා Dragon කෙනෙක්ගේ ස්ට්‍රක්චර් එකට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එකක් වගේ ආවලා අපි උඩින් බලුවොත් මේ බිල්ඩින් එක සම්පූර්ණයෙන්ම පේන්නේ Dragon කෙනෙක් විදිහට. ඒක සම්පූර්ණ ලොකු බිල්ඩින් එකක්. ඒක ලොකු භූමි ප්‍රමාණයක විහිදිලා තියෙනවා. ඉතින් මකරෙක්නේ. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඒ Dragon Mart එකට. ඔයාලා සම්පූර්ණ වීඩියෝ එක බලන්න. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඒ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. මේ ඩුබායි වල තියෙන තව ලස්සනම shopping mall එකක්. ඔන්න ඉතින් අපේ බස් එක ආවා. ඉතින් එනද වගේම බස් කාඩ් එක ටැප් කරලා අපි බස් එකට නැංගා. මේ ස්ක්‍රීන් එක පේනවාද? මේකේ තමයි පෙන්වන්නේ මෙහි ඉන්න මගින්ට ඔයාලා ඊළඟට බහින්න ඕන ස්ටේෂන් එක මොකක්ද කියලා. ඉතින් ඒක හරිම ලේසි එහෙම අපිට පෙන්නන එක. ඉතින් මේ බස් වල කන්ඩක්ටර් කෙනෙක් නැහැනේ. මේ දවස්වල මෙහෙට අවුව රස්නේ වැඩි. ඉතින් අපි හරියටම දන්නෙත් නෑ බැස්සේ. අද ටිකක් අපි චුට්ටක් අද දුර ගමනක් යන්නේ. අපිට ෂුවර් නෑ අපි බැස්ස තැන. හරිනේ. හරි එහෙනම් අපි යනවා. මේ පේනවනේ ඔයාලට මගේ අතේ අද කුඩේකුත් තියෙනවා. ඒ කියන්නේ මෙහෙ මාර රස්නේ. ඉතින් හරි අමාරුයි ඇවිදින්න. දැන් අපි ඊළඟ බස් එකේ එනකන් මෙතනට වෙලා ඉන්න ඕනේ. මේ තියෙන්නේ මෙහෙ ඩුබායි වල තියෙන බස් ස්ටොප් එක. ඉතින් මම ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයා මෙහි ඩුබායි ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා ඇති බස් හෝල්ට් එක ඇතුලේ තියෙන සනීපය. මේක ඇතුලට ආවම කොච්චර සනීපයක් දැනෙනවද කියලා ඔයා ඩුබායි ඉන්න කෙනෙක් නම් දන්නවා ඇති. මොකද එළිය රස්නේ නිසා මේක ඇතුලට ආවම මාර කූල් එකක් දැනෙන්නේ. ඒ කියන්නේ මේක AC කරලා තියෙන්නේ. මොකද එළිය රස්නේනේ. ඉතින් මිනිස්සුන්ට ඉන්න අමාරුයිනේ. ඒ නිසා බස් එකක් එනකම් මේක ඇතුලට වෙලා කූල් එකේ ඉන්න පුළුවන්. දැන් අපි මේ නැංගේ දෙවෙනි බස් එකට. ඉතින් දැන් මේ අපි යන ගමන් ඔන්න ඉතින් ෆයිනලි අපි ආවා. අපි බැස්සේ Dragon Mart 2 කියන තැනින්. ඉතින් මේ තියෙන්නේ Dragon Mart 2 කියන එක. ඉතින් මේක තමයි entrance එක Dragon Mart 2. ඉතින් Dragon Mart 1 කියලා තියෙනවා. ඒක තියෙන මේ බිල්ඩින් එකට ඉස්සරහා බිල්ඩින් එකේ. හයි කොහොමද? අපි දැන් ඇවිල්ලා ඉන්නේ Dragon Mart එකට. අපි ආවේ මගේ පොඩි වැඩකට. අත්‍තරම කියනවා නම් ගොඩක් දුර යන්න වෙයි වගේනේ. චුට්ටක් දුර අපිට ඇවිදින්න වෙයි වගේ. තැන හොයාගන්න ඕනේ මුලින්ම මගේ වැඩේ කරගෙන ඊට පස්සේ අපි Dragon Mart එක වටේ පොඩි රවුමක් දාමු. මගේ ඉමේජ් එක තිබුණේ මේ වගේ එකක් නෙමෙයි ඇත්තටම කිව්වොත් Dragon Mart එක කියන්නේ කියලා. හැබැයි මේක ඇතුළට ආවම අමුතුම ෆීලිං එකක් තියෙනවා. අපි ඉස්සරහට බලමු කොයි වගේ එකක්ද මේ Dragon Mart කියලා කියන්නේ, කොහොමද මේකේ තියෙන දේවල් කියලා. මේ Dragon Mart එක මේක ඇත්තටම මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒක කිව්වොත් එහෙම Dragon Mart කියලා මේගොල්ලන් මේකට නම දාලා තියෙන්නේ. මේක මේකේ ස්ට්‍රක්චර් එක ඇවිල්ලා ඩ්‍රැගන් කෙනෙක් විදිහට තමයි මේ බිල්ඩින් එක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ. එතකොට මේකේ තව තියෙන මේ විශේෂත්වයක් තමයි මේක සාමාන්‍යයෙන් අපි උඩ ඉඳන් බැලුවොත් ඒ කියන්නේ බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක තනි කරම තියෙන්නේ ඩ්‍රැගන් කෙනෙක් විදිහට. ඒ වගේම තමයි අපි ඩ්‍රෝන් එකක් වගේ යවලා උඩ ඉඳන් බැලුවොත් මේක සම්පූර්ණයෙන්ම පේන්නේ මකරෙක්ගේ හැඩයට තමයි. ඒක නිසා තමයි මේකට Dragon Mart කියලා කියන්නේ. හරියටම මම දන්නේ නැහැ මේක මේ බිල්ඩින් එක කොච්චර මේ වපසරියක තියනවද කියලා. කියන්නේ මං හිතන්නේ සාමාන්‍යයෙන් ඔයා හිතන්නේ කොච්චර වගේ ඒ කියන්නේ සාමාන්‍ය ලොකුයිනේ බිල්ඩින් එක. මකරෙක් කිව්වම සාමාන්‍යයෙන් දිගයිනේ. ඒ නිසා ඔක්කොම චයිනීස්.
Chinese badu China mart කියලා කියනවා හැටි උදා. මේ Chinese bike නේ racing bike සාමාන්‍යයෙන් පදිනවා මේ චුටි මකර කෑලි නේ. මොකක් හරි ඇති සෙල්ලමක් දාන්න. වැඩි ගණන් නෑ මේවට රාම් 5යි 10යි ඉතින්. යාම කරේ ඉන්නේ. හැබැයි මේ චූටි අයට චූටි බබාලට එහෙම හොඳ බයිසිකල් බයික්ස් ස්කූටර් ඒවා තියෙනවා. ඉතින් ගොඩක් මං හිතන්නේ බඩු තියෙනවා මේකේ. තනිකර මේ අපි පහු කරගෙන ආපු සෙක්ෂන් එකේ තිබ්බ තනිකර බයික් බයිසිකල් ඔය පොඩි අයගේ ස්කූටර්ස් ඒවා තමයි ගොඩක් තිබ්බේ. තනිකරම ඒවා තමයි තියෙන්නේ ඉතින් මෙහෙ. තනිකර බයිසිකල් ජීප් පිටන් තියෙනවා මේ ගෙදරට ඔන්න අරන් යන්න පුළුවන්. මේ ඔයාලට ජීප් එකක් එහෙම ඕන නම් මේ ජීප් එකක් ඕන නම් මෙන්න තියෙනවා. මේ ඔයාලට යවන්න පුළුවන් ඉතින් gift එකක් දෙන්න වගේ. තරම අපි දැන් අදකට ආවේ. උනාට අපි දැන් දන්නේ නැහැ වැඩේ කොහෙද තියෙන්නේ කියලා තැන ප්ලේස් එක. ඔව් දැන් අපි මේ හොයාගෙන යන ගමන් අත්‍තරම් කිව්වොත් මගේ වැඩකට තමයි අපි ආවේ. මේ ඉතින් අපිට දැන් කාගෙන් හරි චුට්ටක් අහන්න වෙනවා. මොකද මේ අපි දන්නෙත් නැහැ හරියටම. අපි හැබැයි Google එකේ නම් බැලුවා නේද සර්ච් කරලා. ඒ වුණාට අපි අංක හොයාගෙන චුටි කැමරා ඒවා මේ ඔක්කොම Chinese බඩු හැබැයි ඔක්කොම ඉතින් Chinese බඩුනේ තියෙන්නේ. දැන් වෙලාව කීයද? 10යි ගානක් නේ. 10යි කාලයි දැන් වෙලාව. ඒ නිසා තාම මේකේ එක සමහර ස්ටෝර්ස් නම් ඕපන් කරලා තියෙනවා. සමහර ස්ටෝර් ඕපන් කරලා නැහැ තාම. ඉතින් මේ ලස්සන මේ පෝසිලෙන් සෙට් තියෙනවා. ඕගොල්ලන්ට මං හිතන්නේ හෝල්සේල් ගන්නත් පුළුවන් මෙතනින්. ඔයාලට හෝම් එකට අවශ්‍ය කරන හෝම් ඩෙකරේට් අයිටම්ස් ඒ වගේම ඔයාලගේ කිචන් එකට අවශ්‍ය කරන පෝසිලෙන් සෙට්ස් අන්න ඕගොල්ලන්ට සැලොන්ස් වලට ඕගොල්ලන්ට ටික්ටොක් කරන අයට ඒ වගේ මිරර්ස් තියෙනවා. මේකප් බෑග්ස් ඒ වගේ ඔය මේකප් අයිටම්ස් සාමාන්‍යයෙන් සැලොන් කරන කෙනෙක්ට නම් සැලොන් කරන කෙනෙක්ට නම් මේ සැලොන් අයිටම්ස් තියෙනවා. මේ ඔක්කොම මං හිතන්නේ හෝල්සේල් ගන්න පුළුවන්. මම දැකපු විශේෂය මොකක්ද කියලා මම ඔයාලට කියන්නද මේ ඩ්‍රැගන් මෝල් එකේ. මම දැක්ක දේ තමයි මේකේ හැම බඩුවක්ම ගන්න පුළුවන් හෝල්සේල් ඔයාලට. ඔයා හිතන්න ඔයා බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් කියලා. ඔයා අලුතෙන් රෙස්ටෝරන්ට් එකක් දාන කෙනෙක් නම් ඔයා අලුතෙන් මොකක්ම හරි කමක් නැහැ. ෂොප් එකක් දාන කෙනෙක් නම් එතකොට ඔයා සැලොන් එකක් දාන කෙනෙක් නම් ඔයා මොන ආකාරයේ බිස්නස් එකක් හෝ පටන් ගන්න කෙනෙක් නම් ඔයාට මෙතනින් හෝල්සේල් බඩු ගන්න පුළුවන්. මෙතන තමයි මම හිතන්නේ ඩුබායි වල හොඳම තැන ඔයාට හෝල්සේල් බඩු ගන්න. ඔයාගේ ගෙදරට බඩු ගන්න ඕන නම් ගෙදරට බඩු ගන්නද මං අර කියපු හැම දෙම මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. මම ඒක තමයි දැක්කේ මේකේ. ඩ්‍රැගන් මාර්ට් එකේ මම දැකපු ඒ දේ තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් ඒ වගේම තමයි මේ බලන්න ඔයා නිකන් හිතන්න ඔයා අර අපේ ලංකාවේ අපි කියන්නේ ලාභ කඩේ කියලා එහෙම නැත්නම් 30 කඩේ 20 කඩේ අන්න ඒ වගේ කඩයක් ඒ වගේ ෂොප් එකක් ඒ වගේ පොඩි බිස්නස් එකක් කරන කෙනෙක්ට උනත් මෙතනින් බඩු අරගන්න පුළුවන් හරිම අඩුවට. වාව් ලස්සනයි. හෝම් ඩෙකෝ අයිටම්ස් තියෙනවා.
ඒකයි මම ඔයාලට කිව්වේ මම දැකපු විශේෂත්වය තමයි මෙතන හෝල්සේල් ගන්න පුළුවන්. මේ පේනවාද මම ඔයාලට කලින් කිව්වේ ෆෝන්ස් අයිටම්ස් එක එකට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. මෙන්න මේ අයිටම් එක විශේෂයි. මේක ඇවිල්ලා මේකත් අර ඔයා හිතනවා එක්සාම්පල් එකක් විදිහට රෙස්ටෝරන්ට් එකක් කරන කෙනෙක් කියලා මේක අර රෙස්ටෝරන්ට් එකේ අර ආකිටෙක්චර් එකට කියන්නේ මේක ආර්ට් එකක්. මේක ආට ගන්න පුළුවන් ඒ කියන්නේ මේක ආර්ට් එකක් විදිහට ගන්න පුළුවන්. මේක තියලා තියන්න පුළුවන්. බලන්න හරිම ලස්සනයි මේක. මුලින්ම මමත් කල්පනා කරා මොකක්ද මේ අයිටම් එක කියලා. පස්සේ තමයි දැනගත්තේ මේක මේ ඔයා හිතනවා බාර් එකක් අලුතෙන් ඕපන් කරන කෙනෙක් කියලා. ඔයාට පුළුවන් ඒක ඒ බාර් එකට ඔයාට මෙන්න මේ අයිටම් එක ලස්සන කරන්න ඔයාට යොදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඩෙකොරේෂන් අයිටම් එකක් තමයි මේක. ඉතින් මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා මේ ඩ්‍රැගන් මෝල් එකට ආවොත් ඔයාට ගන්න. ඇඳුම් ඕන අයට ඇඳුම්ද, සපත්තු, ෂූසස්, බෑග්ස්, ලිප්ස්ටික්ස්, පර්ෆියුම්ස් ඕන කරන හැම දෙයක්ම ගන්න පුළුවන්. දන්නවද අපි දෙන්නට මාර වැඩක් වුණා. මේ මොකද අපි දෙන්නට උනේ? ඔයාගේ පොකට් එකට මගේ පොකට් එකට කෙලවුණා. නෑ මේ අපි දෙන්න මේ එනකොට උගන්නවද යා කොහෙද දන්නේ නේ ලේඩි. අපිට මේ ලේඩි කෙනෙක් මගේ අත අරගෙන ස්ක්‍රබ් කරා මගේ අත. කොහොම හරි ආ ඉතින් අපිට ඒක අපි ගත්තා අරගෙන try කරලා බලමු. මෙන්න මේ ප්‍රොඩක්ට් දෙක. මේ 24K gold peeling gel for face and body කියලා. මෙන්න මේක. එයා මගේ අත අරගෙන අත හොඳට ස්ක්‍රබ් කරා. ඇත්තටම මගේ අත් දෙක එක අතක් හොඳටම මේ ග්ලෝ වෙලා හොඳටම වයිට් වුණා. ඉතින් කොහොම හරි යා මේක ගන්න තැනට වැඩේ සිද්ධ කරා. ඒ නිසා අපි කොහොම හරි ඉතින් එකක් ගන්න බැලුවා. එයා කොහොම හරි අපිට මේ දෙකම දුන්නා. අපි ගත්ත බලමු. try කරලා බලමු. ගිහලා සුදු වුණොත් මම ඔයාලට කියන්නම්. ඔයාලට මේක ඕන නම් කියන්න මම ඔයාලට එවන්නම්. රෙකමන්ඩ් කරලා එවන්න. රෙකමන්ඩ් කරලා හොඳයි නම් බලලා මම කියන්නම් ඒක. අපි දැන් අපේ වැඩේ නම් අපි කරගෙන ඉවරයි. ඉතින් දැන් යන්නත් ඕනේ අපි. ඔයාලට ඉතින් ඩ්‍රැගන් මාර්ට් આવොත් ඔයාලට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ අඩුවට ගන්න පුළුවන්. මම හිතන්නේ එච්චර ලොකු ප්‍රයිස් එකකුත් නෑ. අපි අර ගියපු ෆ්ලවර් ෂොප් එකේ හැම ෆ්ලවර්ස් එහෙම ලොකු ගාණක් ගියේ නැහැ. ලොකු ගාණක් නෙමෙයි. පොඩි ගණන් වලට තමයි තියෙන්නේ. ඒ වගේම ගොඩක් ස්ටෝර්ස් තියෙනවා. ක්ලෝතින් ඒවා. ඒ වගේම පර්ෆියුම්ස් මේ තියෙන පර්ෆියුම්ස් තියෙනවා. ඔයාලට ගොඩක් පර්ෆියුම්ස් වලට ආසයි ඉන්නවා නම් පර්ෆියුම්ස් ගන්න පුළුවන්. ඉතින් අනිත් shopping mall වගේම තමයි මේකත්. හැබැයි ගොඩාක් දුර ඇවිදින්න තියෙනවා. ඉතින් අපි දැන් සෑහෙන දුරක් ඇවිද්දා. අර ගොඩක් shops වල wholesale ගන්න වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි අන්තිමට ටැක්සියක් හොයාගත්තා බොහොම අමාරුවෙන්. දැන් නම් මහන්සි. ඉතින් අපි දැන් යන්න ඕන කිලෝමීටර් කොච්චරද යන්න ඕනේ? 24ක් යන්න කිලෝමීටර්. අපි දැන් කිලෝමීටර් 24ක් යන්න ඕනේ. ඉතින් දැන් මහන්සි. ඩ්‍රැගන් මාර්ට් එකේ ඉතින් එහෙම ලොකුවට අපිට මුළු ඩ්‍රැගන් මාර්ට් එකේම නම් ඇවිදින්න බැරි වුණා. මොකද ගොඩක් ඇවිදින්න තියෙනවා. මහන්සි වෙලාවත් මදි. මේ ඉතින් ආපු වැඩේ අපි ආවේ මගේ මේ පර්සනල් වැඩකට. ඉතින් අපි මේ වැඩේ කරගත්තා. ඉතින් වෙලාව තිබ්බොත් ඩ්‍රැගන් මාර්ට් එකේ අපි විසිට් එකක් දානවා කියලා තමයි මේ කතා කරගෙන ආවේ. ඒ වුණාට අපිට දැන් වෙලාවත් මදි. අනිත් එක මහන්සි ගොඩක් ඇවිදින්න තියෙනවා සෑහෙන දුර. ඉතින් ඒ නිසා අපි දැන් ටැක්සි එකක් ගත්තා. ටැක්සි එකක් අරගෙන අපි දැන් ගෙදර තමයි ඉතින් දැන් මේ යන්නේ. කිලෝමීටර් 24ක් යන්න ඕනේ.
කිලෝමීටර් 24ක් අපිට යන්න තියෙනවා. ඒ නිසා මේ ටිකක් මහන්සි. එහෙනම් අපි ආයේ දීපියකින් හම්බෙමු. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. ගිහින් එන්නම්.